එක්තරා මිනිස්සෙක් දැක්කා සමනල කෝෂයක තියෙන පුංචි හිඩසකින් එළියට එන්න සමනලෙක් ලොකු සටනක් කරනවා. පෑය ගණනක් බලන් හිටියත් සමනලයාට එළියට එන්න බැරි වුණා. මේ මිනිස්සයාට පව් කියලා හිතිලා එයා කතුරක් අරන් අර කෝෂයේ පරිස්සමට කපලා සමනලයාට එළියට එන්න පාර හදලා දුන්නා. සමනලයා හරිම ලේසියෙන් එළියට ආවා. හැබැයි එයාගේ පියාපත් තිබුණේ හැකිලිලා. ශරීරේ ඉදිමිලා. අර මිනිස්සයා බලාගෙන හිටියා දැන් මේ සමනලයා පියාඹයි කියලා. ඒත් කවදාවත් එයාට පියාඹන්න බැරි වුණා. එයා ජීවිත කාලෙම බිම දිගේ ඇදී හිටියා. ඇයි දන්නවද? ඒ කෝෂයේ හිර වෙලා එළියට එන්න දරන වෑයම තමයි ස්වභාව ධර්මයේ විසින් සමනලයාගේ පියාපත් වලට දීර පොම්ප කරලා එයව පියාඹන්න ශක්තිමත් කරන්නේ. මේ මිනිස්සයා උදව් කරන්න ගිහින් නැති කලේ සමනලයාගේ ශක්තියයි. අපේ ජීවිතෙත් එහෙමයි. අද ඔයා විඳින දුක, ඔයා දරන වෑයම තමයි හෙට දවසට ඔයාව ශක්තිමත් කරන්නේ. බාධක නැති ජීවිතයක් කියන්නේ පියාඹන්න බැරි සමනලයෙක් වගේ.